නිවැරදිව වචන වෙන් කරමු. අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ ශ්‍රාවකයාට අවබෝධ කරවීමේ උපාය මාර්ගයක් ලෙස අවශ්‍ය තැන්වලදී හඬ උස් පහත් කිරීම හා ඒ අදාළ වචනට පසුව විරාමයක් තැබීම භාවිතා කරනවා. නේ? සාමාන්‍ය අදහස් ප්‍රකාශ කරද්දී අවශ්‍ය තැන්වලදී හඬ උස් පහත් කරලා ඒ වගේම වචන වලට පසුව පොඩි විරාමයක් තබලා අහගෙන ඉන්න පුළුවන් විදියට කතා කරනවා ශ්‍රාවකයට. නේද? එහෙත් ලේඛනයේදී පාඨකයා අදහස පැහැදිලි කිරීම සඳහා උපක්‍රම දෙකක් භාවිතා කරනවා. ඒ තමයි විරාම ලක්ෂණ හා නිවැරදිව වචන වෙන් කිරීම. විරාම ලක්ෂණ හා නිවැරදිම වචන වෙන් කිරීම. එතකොට තමයි පුතේ ලේඛනය පැහැදිලි වෙන්නේ සහ නිරවුල් වෙන්නේ. සිංහලයේ ප්‍රධාන වශයෙන් පද වර්ග තුනකි. නාම පද, ක්‍රියාපද හා අව්‍ය පද යනුවෙන් එම පද වර්ග හැඳින්වේ. නාම පද හා ක්‍රියාපද වෙන්කොට ලියා දක්වන අතර අව්‍ය පද, ඒ කියන්නේ නිපාත උපසර්ග, අව්‍ය පද ගණයට අයත් උපසර්ග වෙන්කොට ලියා දක්වන්නේ නැත. නිපාත පද වෙන්කොට ලිවිය යුතුවත් සමහර නිපාත පද වෙන්කොට ලියන්නේ නැත. පද බෙදා ලිවීම හා සම්බන්ධ රීති හා සම්මත රාශියක් වේ. ඒ අතුරින් රීති හා සම්මත කීපයක් අපි උගනිමු. ඔන්න පද බෙදීම සම්බන්ධ රීති ටිකක් අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. සම්බන්ධ වාචය ත් නිපාතයට පෙර පදය හා එක් කොට ලිවීම. බලන්න ඔහුත් මමත් තරඟයට සහභාගී වෙමු. එතකොට ඔහුත් මමත් කියන එක යාළුවෝ තයන්න වෙන් කරන්නේ එකතු කරලා ලියන්නේ. අම්මාත් අයියාත් පාසලට යෑමට පිටත් වූහ. 2. විධි ක්‍රියාපදවල යෙදෙන ව ඌ ප්‍රත්‍ය එක් කොට ලිවීම. විධි ක්‍රියාවල යෙදෙන බලන්න විධි ක්‍රියා කිහිපයක් තියෙනවා. කරව, කරව්, බලව, බලව්. ඒ කියන ව ඌ ප්‍රත්‍ය එකතු කරලා තමයි ලියන්නේ ක්‍රියාපදයට වෙන් කරලා ලියන්නේ නැහැ. බලන්න. ඔබට පැවරූ කාර්ය හොඳින් ඉටු කරව්. සෙබළුනි යුද්ධය සඳහා පිටත් වී යෑමට සැරසෙව්. නිරතුරුව කුසල් රැස් කරව්. ඔවුන් පලා ගියේ දැයි විමසව්. එතකොට මේ ඌ කියන පදය අපි එකතු කරලා තමයි ලියන්නේ, වෙන් කරලා ලියන්නේ ඌ වෙනමයි. ක්‍රියාපදයේ ඉතුරු ටික වෙනමයි, හැම ලියන්නේ නැහැ. ඊළඟ එක ප්‍රශ්නාර්ථ වා ප්‍රත්‍ය එක් කොට ලිවීම. බලන්න මම නිදුක් වෙම්මා. එතකොට මේ වා කියන එක අපි වෙනම ලියන්නේ නැහැ, වෙම්වා කියලා එකතු කරලා ලියන්නේ. නුඹලාට ශිල්ප සෑදේවා. දරුයෝ යහමග යත්වා. නුඹ නීතිගරුක වෙහිවා. ඊළඟ එක ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථේ වා වී ඌ වන ප්‍රත්‍ය එක් කොට ලිවීම. බලන්න තාත්තා පෙදරරුවන් ලවා ගොඩනැගිල්ල තනවයි. වයි කියන එක වෙනම ලියන්නේ නැහැ. තනවයි. සංවිධායකයා නිවේදකයා ලවා උත්සවය ආරම්භ කරවීය. කරවි එකක් විදිහට තමයි ලියලා තියෙන්නේ. රජවරුන් කරවූ ඌ වෙනම ලියන්නේ. වැව් අපට සම්පතකි. අලසයන් ලවා කරවන. සමහර අය කරවන කියන එක වෙන් කරලා ලියනවා. වෙන් කරලා ලියන්නේ නැහැ ඒක. එකට තමයි ලියන්නේ. කුඹුරු වලින් නියමිතස්සෙන්න නොලැබේ. හරි ඔය තියෙන අපි පද බෙදීම සම්බන්ධ නීති ටික. අපි දැන් බලමු ඊට අදාළ අභ්‍යාස ටික කොහොමද ලියන්නේ කියලා. පහත සඳහන් පාඩ නිවැරදිව පද බෙදා ලියන්න. බලමු. 9 ශ්‍රේණියේ පන්ති භාර 9 ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමිය සිසුන් ලවා සූදානම්. කර වූ කියන්නේ එකක්. කර වූ එකතු වෙලා ලියන්න ඕන. මෙතන වෙන් කරලා ලියලා තියෙන්නේ. කර වූ චාරිකාවට ගුරුවරුත් අනල්ත යන්න වෙන් කරලා ලියලා තියෙන ගුරුවරුත් එකට එන්න ඕන. විදුහල්පතිතුමාත් අල්ත යන්න විදුහල්පතිතුමා කියන එකට සම්බන්ධ වෙන්න ඕන. සතුටින් සහභාගී වූහ. 2 සංවිධායක මණ්ඩලය විසින්
කැඳවන අන්න එකක්. කැඳවන කියන්නේ එකක්. ලද දේශකයා සියලු දෙනාටම වෙනමයි. සුබ දවසක්. සුබ වෙනමයි දවසක් වෙනමයි. වේවායි නේ වේවා කියන්නේ එකට. වේවා ඊ වෙනමයි. වේවායි වේවායි වේවා කියන්නේ එකක් ඊ කියන්නේ එකක්. වේවායි පතමින් දේශනය ආරම්භ කළේ එකක් ය එකක්. 3 තෙලුත් 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 කියන එක එකට. මලුත් අල්තයන් එකතු වෙනවා. රැගෙන පන්සලට යන සැදැහැවතුන් දේවාලයට ද වෙනමයි ගොස් වෙනත් අය ලවා යාතිකා කරවන කියන්නේ එකක්. අයුරු අපි බලා සිටියෙමු. ඊළඟ එක බලව. බලව කියන්නේ එකක්. අනුරපුර හා පොළොන්නරු වැව් සයුරුවල අපූරුව. නෑර ලොලය වඩවන කියන්නේ එකක්. දුටු දනන් හට කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට. ඊළඟ එක පහත සඳහන් පාඨවල වචන නිවැරදිව වෙන්කර නැවත ලියන්න. මං කියන විදිහට ලියා ගන්න. පාසල නිම වී නිවෙසට යන විට වැස්සක් ඇද හැලුණු නිසා මල්ලීත් මමත් අල්තයන් මල්ලීත් මමත් අඩක් නිම කරවූ එකක් නිවෙසකට ගොඩ වැදුනෙමු. ඊළඟ එක රාජ පුරුෂයිනි වහා කුමරුන් කැඳවව්. ඔබට යහපතක්ම වෙනමයි. වේවා. ඊළඟ එක කරව පියාසර සකි කොන්ත ගං තොටින් මිනිසුන් ලවා පොල් කඩවන අම්මා දෙස මල්ලීත් අයියාත් බලා සිටිති. අපි මේ පාඩමට අදාළ අභ්‍යාස ටික සාකච්ඡා කරලා අවසන්.